අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනලා තිනවා බලන්න ලෑස්තිමු channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙප් එක නවන ඕනම කෙනෙක්ට අපි ඊයේ උද්ඝෝෂණයක් තිබ්බනේ සජිත් මහත්තයාගේ මේ ගල්ලඟුරු කේස් එක ඉතින් විශ්වාස භංගයට ඡන්දෙ දෙන්න එපා මෙහෙමයි කිව්වට අන්තිමට ඡන්දෙ දීලා උන් දින්නා ඉතින් අපි ඒ වෙලාවේ කතා කරන උද්ඝෝෂණයේ පොඩි වැඩසටහනේ කොටසක් තමයි බලන්න හදන්නේ පච කුමාර මේ මෙතන මේ පුංචි අම්මගේ කතාවකුත් යනවා. ඒක මේ නිවුස් එකේ කපලානේ ඉතින්. අපිට මොකද්ද කිව්වේ කියලා හිතා ගන්න බෑ. යා. පාරිකේ කොට කනටන්නේ උඩ දැක්කද සරේට වෙලා. කියපිය. පාරිකේ පොඩියක් එකතු වෙලා කොච්චර ගල්ලතුරු වලින් හොරා කෑවද ගාන කියපිය අපිට. අපේ සතු මොඩල් වලින් හොරා කන එක කියපිය. කියපිය අඩු ගෑ. චමනේ. ඔව් අපි බය නෑ උඹට. හරිද? ගල්ලතුරු වලින් හොරා කාපු ගාන ඕනේ කුමාරයයි පොඩියයි. කොට කුමාරයයි දෙන්න එකතු වෙලා හොරා කාපු ගාන කියන්න ඕනේ අන්න ඉස්සලා. නැත්නම් හොඳ වැඩේ කරනවා උඹලා දෙන්නටම. අයවට බය නෑ උඹලගේ හරිද? අසුවට අසුනගේ භීෂණයට දැන් බය නෑ අපි බය කරන්න බෑ. හරිද කුමාරයා කොට කුමාරයා කළු කුමාරයා පච කුමාරයා. කෙබර කුමාර, පච කුමාර, කොට කුමාර, කළු කුමාර අනිවාර්යයෙන්ම මිනිසුන්ට උත්තර දෙන්න වෙయ్యා. ළඟදිම උත්තර දෙන්න වෙයි. ඕගොල්ලෝ දින්නා කියලා ලොකු ටෝක් දෙන්න යන්න එපා. ඔය අර වෙලාවක මිනිසුන්ගෙන් කණ්ඩ ලෑස්ති වෙලා ඉන්න කොහොම හරි. මොකද ඇත්තටම හෙන්නම අමාරුයි. දුක්ඛම් කටළු මැද මේ දවස්වල ජීවිතය ගෙවන්නේ. ලස්සන දේවල් කඩවල වල ගන්න තියෙනවා. මේගොල්ලෝ කලින් කිව්ව ඉතින් අර ඉස්සර කඩවල වලත් කෑම නෑ, අරව මේව නෑ, තෙල් නෑ, අරව නෑ කියලානේ. මිනිසුන්ට අතේ සල්ලි තියෙනවා, ගන්න බඩු නෑ කියලානේ කිව්වේ. දැන් අපිට ඇත්තටම කියනවා නම් කඩවල වල ලස්සන කෑම පේනවා, ලස්සන දේවල් තියෙනවා, ඇඳුම් තියෙනවා. හැබැයි අපිට ගන්න අතේ සල්ලි නෑ දැන් මේ දවස්වල. මිනිසුන්ට සල්ලි නැති කරලා තියෙන්නේ. ඔන්න උඹලගේ විදිය. අපි අවසාන වීඩියෝ බලන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාස භංග දිනුවයි කියලා ආණ්ඩුවට ජයග්‍රහණයක් අත් වෙන්නේ නැහැ. පාර දිගේ ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බයින දවස් වැඩි කල් යන්නේ නැහැ. අද ඔබ දැනගන්න ඕන කාරණා තමයි දැන් හැමතැනකම හොරෙන් ලයික් කපනවා. මේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ දිනන විශ්වාස භංගයක් නෙවෙයි. මේ විශ්වාස භංගය ලංකාවේ සියලුම ජනතාවට අදාළ වෙන විශ්වාස භංගයක්. ඒ නිසා මේ ආණ්ඩුව දැන් තමන්ගේ විශ්වාසය පිළිබඳව නැත්නම් හොරකම අල්ලන්න ආපු ආණ්ඩුවක් අද ඒගොල්ලෝ විශ්වාසය බිඳගෙන තියෙනවා ජනතාවගේ. ලබන සතියක් දෙකක් වෙනකොට තව රුපියල් බිලියන 20ක් ඒ කියන්නේ කෝටි 2000ක් අය කරගන්න තියෙනවා බාල ගල්ලංගුරු ගෙනීම නිසා රට තුල ඇතිවෙච්ච කාරණේ පිළිබඳව. මොකද හේතුව අද වෙනකොට විදුලි බල මණ්ඩලයේ අලුත් සමාගම විශේෂයෙන්ම කොමිෂන් සභාවට ලියලා තියෙනවා ඔවුන්ට යන වියදම රුපියල් බිලියන 20කින් වැඩි වෙනවා කියලා ගල්ලංගුරු පිරිවිතරයන්ට අනුව නොතිබුණ නිසා. ඒතර ඒ කියන්නේ කෝටි 2000ක්. එතකොට ඇත්ත වශයෙන් අද මේ ආණ්ඩුව මොනතරම් කතා කියලා මේක වහන්න හැදුවත් අවසාන වශයෙන් මෙහි පාඩුව වැටෙන්නේ ජනතාවගේ කරපිටට. ඒ නිසා අනිවාර්යෙන් එහි ප්‍රතිඵල ජනතාවට දැනෙන්න පටන් ගනී. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාස භංග දිනුවයි කියලා ආණ්ඩුවට ජයග්‍රහණයක් අත් වෙන්නේ නැහැ. පාර දිගේ ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බයින දවස් වැඩි කල් යන්නේ නැහැ. අද ඔබ දැනගන්න ඕන කාරණා තමයි දැන් හැමතැනකම හොරෙන් ලයිට් කපනවා. අද වෙනකොට කිලෝවොට් 300ට වඩා තියෙන සෑම තැනකම පුනර්ජනීය බල ශක්තිය විශේෂයෙන්ම සූර්ය බලය තියෙන තැන්වල අද කෙලිම විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා ඒව විසන්ධි කරනවා. ඒතර මේ කරන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි පුනර්ජනීය බල ශක්තිය ශක්තිමත් කරනවා කියලා ආපු ආණ්ඩුවක් අද විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරලා මේක වහන්න ඇදුවට මම හිතන්නේ ආණ්ඩුවට වැඩි කල මේක අරගෙන යන්න බෑ. මොකද මේ ආණ්ඩුවට විරුද්ධව ඔවුන්ගේ සුජාතභාවය සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ සුජාතභාවය ඔලු ගෙඩි වලින් අල්ලන් හිටියට රට තුල ඒ සුජාතභාවය ඔවුන්ගේ විනාශ වෙලා තිබෙනවා. ඔය කියන්නේ නේද? සාමාන්‍ය විශ්වාස භංග ගෙනාවාම ආණ්ඩුවට ඉදින් දිනන්න පුළුවන්. 3-2 බලය දෙන ඉඳ හැබැයි ඒගොල්ලන්ගේ යටින් ගැලවෙනවා, කෑලි ගැලවෙනවා. ලෝකයේ මිනිස්සු බලන් ඉඳලා ඒ උදව් කරද්දී ඒ දේවල් වලදී ඒ අවස්ථාවලට ඒවා පොඩ්ඩක් බලපානවා. එතකොට ප්‍රශ්න ඇති වෙනවා දවසක ආණ්ඩුවට. හරි කොහොම හරි අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි එන ඊළඟ දවසේ ආවෙමු. අයිබෝවන්.